එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී හොඳට අහගන්න මේ කියන කාරණාව. මහණෙනි මම කල්පනා කරනවා මේ මිනිස්සු රූපයට ආත්මීය වශයෙන් බැඳුනාට ප්‍රශ්නයක් නැහැ. මේ රූපය මගේ කියලා. නමුත් තියෙන බරපතලම ප්‍රශ්නය සහ බරපතලම ඛේදවාචකය තමයි මේ මිනිස්සු මනසත් මගේ කියලා ඇඳ බැඳ තබා ගන්නවනේ. ආත්මීය වශයෙන් ගන්නවනේ. මොකද්ද මේ කාරණාව? මොකද්ද මේ පැහැදිලි කිරීම? දැන් පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දැන් රූපය මගේ කියලා මේ ආත්මේ මේ මගේ රූපේ කියලා මම ආයනයක් ඇති කරගත්තාන් පස්සේ මේ ආත්මෙන් මේක ඉවරයිනේ. මහ පොළොවට පස් වුණා ඉන්න දරුවෝ ටික හරි ඥාතිවරු හරි අපේ ගෝල බාලයෝ හරි මේක මහ පොළොවට පස් අපි නම් ආදාහනය කරනවා. ඔයත්ෝ නම් භූමි දානය කරනවනේ. කැමැති භූමි දානයටද ආදාහනයටද? ඕන එකක් දෙකම එකයිනේ වෙන්නේ එකම ප්‍රතිඵලයනේ. එතකොට පින්වතුනි සමහරක් ඇත්තෝ එහෙම නැහැ. ඉතින් මේ ශරීරය දන් දෙනවා. වෛද්‍ය විද්‍යාලයට දන් දෙනවා. තවත් දානයක් හැටියට. මං මතු කරන කාරණාව මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ රූපය මගේ කියලා ආත්මීය වශයෙන් බැඳගත්තාන් පස්සේ මරුණාන් පස්සේ මේ ආත්මය මේක ඉවරයි. මනසත් මගේ කියලා බැඳගත්තාන් පස්සේ මොකද්ද වෙන්නේ? සංසාරයට එකතු වෙනවා. ඊළඟ ආත්මෙට මේක එකතු වෙනෝනේ. ජොයින්ට් වෙනවා, සෙට් වෙනවා මේක. දැන් උදාහරණයක් දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ඉන්නකම් වෛර කළා. බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා, නාලාගිරි ඇතැවුවා, චින්චිමාමනිකාව, සුන්දරී පරිබ්‍රාජිකාව ආදී නොයෙක් දෝෂාරෝපණ නින්දා අපහාස ලෝවේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙච්ච බුදුහාමුදුරෝ අපහාසතාවයන්ටපත් කළා. දැන් මේ වෙලාවෙත් කොහෙද ඉන්නේ? මේ වෙලාවෙත් කොහෙද ඉන්නේ? අවීචියේ අජාසත් තමන්ගේ තාත්තා පිට්ටු ඝාතනය තාත්තා මරණයටපත් කළා. පංචානන්තරීය පාප කර්මෙන් සිදු කරගත්තා. මේ වෙලාවේ කොහෙද ඉන්නේ? නරකයේ ඉන්නේ. නිරයේ ඉන්නේ. අන්න පින්වතුනි. ඒ භයානකකම බුදුහාමුදුරෝ කියන්නේ රූපය මගේ කියලා ආත්මීය වශයෙන් බැඳෙන්න කියලා කියන්නේ අඩුම ගණනේ. අපි කියන්නේ සංකීර්තේන කියලා අඩුම ගණනේ කියලා. නේ? අඩුම ගණනේ මේ මිනිස්සු මේ රූපයට මේ ආත්මීය වශයෙන් බැඳුනොට ප්‍රශ්නයක් නැහැ මහණෙනි. බරපතලම ප්‍රශ්නේ තමයි ගැටලුව තමයි මනසත් මගේ කියලා අල්ලගෙන ඉන්නේ ආත්මීය වශයෙන්. එතකොට දේශනාවේ සඳහන් වන්නේ එසේ වන්නට එපා.